everyone. Welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. මෙච්චර කල් මම අරගෙන ආවේ travel vlogs, අපේ medical faculty එකේ vlogs නේ. ඉතින් මේ පාර චුට්ටක් වෙනස් විදිහකට හිතුවා. අපේ පරණ generation එකෙන් හැංගුණු. නමුත් මේ වෙද්දී ටිකක් සමාජයේ ප්‍රසිද්ධියේ කතා බහට ලක් වෙන මාතෘකාවක් ගැන අද මමත් ඔයාලා එක්ක මගේ ඔපිනියන්ස් ෂෙයා කරගන්න හිතුවා. ඉතින් අපි වැඩි කතා නොකර මාතෘකාවටම ගිහිල්ලා බලමු. අද අපි කතා කරන්නේ periods ගැන. එක එක්කෙනා මේ periods එක එක විදිහට හඳුන්වනවා. සමහර අය date එක කියනවා, menses හැදෙනවා කියනවා, මාසික ලෙඩවීම කියලාත් කියනවා. සමහර අය ලෙඩ වෙනවා, සනීප වෙනවා කියන වචනත් පාවිච්චි කරනවා. ඒත් එක්කම ඔසප් වීම, ආර්තවේ වගේ වචන වලින් මේ periods හඳුන්වන්න පුළුවන්. අපි බලමු මේ periods කියන්නේ මොකක්ද? ජීව විද්‍යාත්මක හැඳින්වීමක් චූටියට බලලා ඉමු. අපි හැමෝම දන්නවනේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය වගේම පුරුෂ ප්‍රජනක පද්ධතිය. මේ ප්‍රජනක පද්ධති දෙකම තියෙන්නේ මොකටද? ප්‍රජනනයට. ප්‍රජනනයෙන් මොකද්ද කරන්නේ? අලුත් පරම්පරාවක් බිහි කරනවා. ඇත්තටම මේ ලෝකයේ පැවැත්මට අලුත් පරම්පරාවක් ඕනිනේ. එතකොට මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තහම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන ඩිම්බකෝෂ දෙකක්. මේ ඩිම්බකෝෂ දෙකෙන් මාරුවෙන් මාරුවට මාසෙකට එක ගානේ ඩිම්බයක් එළියට නිදහස් කරනවා. මේ නිදහස් කරන ඩිම්බය පැලෝපිය නාලය දිගේ ගර්භාෂය දිහාවට තමයි එන්නේ. ගර්භාෂය දිහාවට එද්දී ශුක්‍රාණුවක් එක්ක සංසේචනයක් වුණොතින් අපි දන්නවා කලලයක් හට ගන්නවා. ඒතර මේ කලලය පිළිගන්න, මේ අලුත් බබාව පිළිගන්න ගර්භාෂය හොඳින් ශක්තිමත් වෙලා ඉන්නවා. මොකද එයානේ මේ කලලය දරාගන්නේ. එයා හොඳ රුධිර වාහිනී වලින් ශක්තිමත් වෙලා හොඳට හැදිලා ඉන්නවා. කලින්ම රෙඩි වෙලා ඉන්නවා මේ බබාව බාර ගන්න. හැබැයි මොකද වෙන්නේ? අපි දන්නවා විවාහ ජීවිතයකට පත් වෙනකන් ඩිම්බයක් ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වීමක් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ගර්භාෂය අනේ අර හදාගෙන තිබ්බ බලාපොරොත්තු ඔක්කොම මොකද බිඳ වැටෙනවා යාගේ. ඉතින් එයා මොකද කරන්නේ? අර හොඳින් රුධිර වාහිනී වලින් ශක්තිමත් වෙලා තිබ්බ ගර්භාෂ බිත්ති අර ඩිම්බයත් එක්කම රුධිර වහනයක් විදිහට අපේ යෝනි මාර්ගය හරහා එළියට නිදහස් වෙනවා. මෙන්න මේක තමයි periods කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට හැදුනහම දවස් 3ක් 4ක් හෝ ඊට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් මේක වෙන්න පුළුවන්. හරි. අපි ඊළඟට කතා කරමු periods හැදුනහම ඔයාට මොකද වෙන්නේ කියලා. මොනවද ශාරීරික වෙනස්කම්? අපි දන්නවා periods හැදුනහම ගොඩාක් ගෑනු ළමයින්ට යටිබඩ වේදනාව එනවා, ඔළුවේ කැක්කුම එනවා, කොන්දේ කැක්කුම එනවා. ඒත් එක්කම සමහර අයට කකුල් කලවවල වේදනාවන් එන්න පුළුවන්. ඒත් එක්කම සමහර අයට උණ හැදෙනවා, කලන්ත දානවා, වමන යන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ශාරීරික වෙනස් වීම් වලට ගොඩාක් හේතු වෙන්නේ අපේ හෝමෝනමේ වෙනස් වීම. මොනවද මේ හෝමෝන? FSH, LH, ඊස්ට්‍රඩියෝල්, ප්‍රොජෙස්ටරෝන් වගේ ප්‍රධාන හෝමෝන ටිකක් මේ ශාරීරික වෙනස් වීම වලට බලපානවා. එතකොට ගොඩාක් අය මම දැකලා තියෙනවා දැන් සමාජයේ මේ periods හැදුනහම මොකද වෙන්නේ? සමහර ජොබ්ස් කරන අයට ජොබ්ස් වලට යන්නත් බෑ. ඉස්කෝලේ යන නංගිලා සමහර දවස් වලට ඉස්කෝලේ යන්නෙත් නෑ. ඒ තරමට මේ periods නිසා වද විඳින අය ඕන තරම් ඉන්නවා අද සමාජයේ. එතකොට මේ periods හැදුනහම විශේෂයෙන් කියන්න ඕනේ දෙයක් තමයි mood change වෙනවා. අපි දන්නවා ගෑනු ළමයින්ට periods හැදුනහම මොකද වෙන්නේ? සමහර අයට කේන්ති යනවා, සමහර අයට ටිකක් වෙනදට වඩා දුක හිතෙනවා, සමහර අයව රුස්සන්න නැති ගතිය එනවා. එතකොට ගෑනු ළමයින්ගේ ඒ අවට ඉන්න අය ඒක තේරුම් ගන්න ඕනේ. ආව තේරුම් අරගෙන යාට සපෝට් කරන්න ඕනේ ඒ දවස් වලට. ඒ සාමාන්‍යයෙන් අපිට වෙනදට බඩේ කැක්කුමක් හරි ඔළුවේ කැක්කුමක් හරි આવොතින් අපි වේදනානාශකයක් පාවිච්චි කරනවානේ. එතකොට අපිට ඒවෙන් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඔයාට periods හැදුනහම ඔයා ගන්න වේදනානාශක වලට ඔයාගේ මේ ලක්ෂණ නැත්තම් බඩේ කැක්කුම ඔළුවේ කැක්කුම අඩු වෙලා යන්නේ නැත්තම් ඒවෙන් සහනයක් ලැබෙන්නේ නැත්තම් සහ මේ බඩේ කැක්කුම ඔළුවේ කැක්කුම ගොඩ කාලයක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. මොකද මේවා අසාමාන්‍ය ගති. එතකොට ඒත් එක්කම සමහර කෙනෙක් ඉන්න පුළුවන්
ගොඩ කාලෙකට පීරියඩ්ස් හැදෙන්නේ නැහැ. මෙන්සස් හැදෙන්නේ නැහැ. මාස 5කට 6කට වගේ. එහෙම ගෑනු ළමයිනොත් ඉන්නවා. එහෙමත් නැත්නම් අපි කිව්වොතින් බ්ලීඩ් වෙනවා ගොඩ කාලයක්. සාමාන්‍යයෙන් දවස් 5කට වඩා වැඩි කාලයක් වගේ බ්ලීඩ් වෙනවා නම්. එහෙමත් නැත්නම් ඔයාගෙන් වහනය වෙන මේ රුධිරය බ්ලඩ් තික්නස් එක වැඩි නම් ඝනකම වැඩි නම් ඔයාලට තේරෙනවනේ සහ ඇලෙන සුළු ගතියක් වගේ තියෙනවා නම් ඔයා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්නම ඕනේ. අපි දැන් කතා කරානේ පීරියඩ්ස් හැදුනහම එක එක්කෙනාට එක එක විදිහේ වේදනාවක් ඇති වෙනවා කියලා. ඉතින් අපි දැන් චුට්ටක් කතා කරලා බලමු ඒ ඇති වෙන වේදනාවන් චුට්ටක් හරි අඩු කරගන්න පුළුවන් නම් අපිට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. මුලින්ම ඔයාගේ බඩ ගොඩාක් රිදෙනවා නම් පීරියඩ්ස් හැදුනහම ඔයාට හොට් වෝටර් බෑග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හොට් වෝටර් බෑග්ස් වෙළඳපොලෙන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් හොට් වෝටර් බෑග් එකක්ම ඕන නැහැ. ගෙදර තියෙන පොඩි ටවල් එකක් උණු වතුරෙන් පොඟවලා මිරිකලා ඒකෙන් බඩ තවන්න. එතකොටත් ඔයාගේ අර බඩේ ඇති වෙලා තියෙන ක්‍රෑම්ප්ස් වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙනදට වඩා මද උණුසුම් ජලය පානය කරන්න පුළුවන් නම් ඔයාලට පීරියඩ්ස් හැදුනහම තවත් හොඳයි. සැහැල්ලු ආහාර වේලකුත් ගන්න. ඒ කියන්නේ ජීර්ණය පහසු වෙන්න සැහැල්ලු ආහාර වේලක් කියලා කියන්නේ පෝෂණය අඩු වෙන්න බෑ. පෝෂදායි. නමුත් සැහැල්ලු ආහාර වේලක් ගන්න. එතකොට ඔයාගේ ජීර්ණය පහසු කරනවා. එතකොට ඔයාට තියෙන වේදනාවනොත් අඩු වෙන්න ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි නානවා නම් ඔයා පීරියඩ්ස් හැදුන දවසට. නමුත් ඔයාට ගොඩාක් වේදනාවන් අපහසුතාවයන් දැනෙද්දී ඇල් වතුරින් නාන එක ඔයාට අපහසුයි වගේ නම් ඔයා කැමති නැත්නම් ඔයාට මද උණුසුම් වතුරෙන් නාන්න පුළුවන්. තව දෙයක් තමයි වේදනානාශක. වේදනානාශක ඔයා සාමාන්‍යයෙන් පීරියඩ්ස් හැදුනහම බඩේ කැක්කුමට, ඔළුවේ කැක්කුමට, කොන්දේ කැක්කුමට වගේ පාවිච්චි කරනවා නම් ඒ දේවල් පාවිච්චි කරන්න. නමුත් ඔයාට ඊට වඩා එහාට ගිය වේදනාවක් වෙනවා නම් සාමාන්‍ය වේදනානාශකයක් අරගෙන සනීප වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙලා වෛද්‍ය උපදෙස් මත වේදනානාශක වලට යන්න. ඊළඟට විශේෂ දෙයක් තමයි පීරියඩ්ස් හැදුනහම ඔයාලට ඇති වෙන මානසික ආතතිය, මෙන්ටල් ස්ට්‍රෙස් එක. මේ මෙන්ටල් ස්ට්‍රෙස් එක අඩු කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් සැහැල්ලු ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ මිදුලේ චුට්ටක් ඇවිදින්න, ඊට පස්සේ කුරුල්ලෝ කෑ ගහන සද්දෙට චුට්ටක් ඇහුම්කන් දෙන්න, පරිසරය නරඹන්න, ලස්සන මල් තියෙනවා නම් ඒවා බලන්න, ඔයා ආස කරන පොතක් කියවන්න, සින්දුවක් අහන්න, ඔයා මොනවා හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන කෙනෙක් නම් ඒ දෙයකට යොමු වෙන්න. එහෙමත් නැත්නම් ඔයා චිත්‍ර අඳින්න, පාට කරන්න, ඒ වගේ දේවල් වලින් මේ පීරියඩ්ස් හැදුනහම ඔයාට ඇති වෙන මානසික ආතතිය අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි තව දෙයක් ගැන කතා කරොතින් සමහර වෙලාවට අපේ අම්මලා අපිට කොත්තමල්ලි සහ තැඹිලි වගේ ඇඟ නිවන જાතිත් මේ පීරියඩ්ස් හැදුනහම දෙනවා. ඉතින් ඒවත් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අපිට පීරියඩ්ස් හැදුනහම කරන්න පුළුවන් වෙන්නේ අපේ මේ තියෙන වේදනාවන් සමනය කරගන්න. පීරියඩ්ස් හැදුනහම ඔයාට පෑඩ් එකක් හරි නැත්නම් රෙදි හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පෑඩ් එකක් ඔයා පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා කැමති බ්‍රෑන්ඩ් එකක ඔයාට පහසු විදිහට පෑඩ්ස් කඩෙන් ගන්න පුළුවන්. රෙදි පාවිච්චි කරනවා නම් ඔන්න පොඩි විශේෂ කාරණා කිහිපයක් තියෙනවා. ඒ ටික මම මතක් කරන්නම්. ඔයාලා රෙදි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මේ රෙදි කපු රෙදි වෙන්න ඕනේ. සිනිඳු කපු රෙදි වෙන්න ඕන. මේ සිනිඳු කපු රෙදි පාවිච්චි කරන එකේ වාසි තමයි කපු රෙදි වලට හොඳට රුධිරය උරා ගන්නවා. ඒ වගේම තමයි ලිංගාශ්‍රිත ප්‍රදේශවල දහඩිය තියෙනවා නම් ඒ දහඩියත් හොඳට උරා ගන්නවා. එතකොට ඔයාට සුව පහසුවෙන් දවස ගත කරන්න පුළුවන්. දැන් ගෑනු ළමයි හරි ආසයිනේ එක එක ෆැන්සි දේවල් වලට ලස්සනට අඳින්න කැමති, ලස්සනට පළඳින්න කැමති, එක එක ෆැන්සි දේවල් තමන් ළඟ තියාගන්න කැමතිනේ. ඉතින් ඔයා පීරියඩ්ස් වලට කපුරෙදි පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් එක එක ඩිසයින්ස් වලින් කපුරෙදි මහලා පිරිසිදුවට තියාගන්න. ඉතින් මම ඔයගලන්ට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. මෙන්න මේ වගේ එක එක ඩිසයින්ස් වලින් කපුරෙදි පාවිච්චි කරන්න පුළුවන් මහලා තියාගන්න. ඒත් එක්කම කපුරෙදි පාවිච්චි කරනවා නම් ඔයා අනිවාර්යෙන් හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි නැවත නැවත පාවිච්චි කරනවානේ. එතකොට ඔයා පාවිච්චි කරපු කපුරෙදි දවස් ගාණක් හොදන්න නැතුව තියාගන්න එපා. පැල්ලම් රැඳෙනවා, කහට පැල්ලම් හිටින්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් එදාට අඳින ඒවා එදාම හොද ගන්න. සබන් වතුරේ දාලා හොඳට පොඟවලා ඊට පස්සේ හොඳට අතුල්ලා සෝදන්න. සෝදලයි තියෙන පැල්ලම් හැම එකක්ම මකා ගන්න. ඊට පස්සේ තද අවුවේ වේලන්න. අපි දන්නවා අපේ තද අවුවට පුළුවන්
තද සූර්යාලෝකයට පුළුවන් ඇඳුම් වල තියෙන විස බීජ විනාශ කරන්න. ඉතින් තදාවේ වේලලා මැදලා ලස්සනට තියාගන්න පිළිවෙලට. ඉතින් ඒකත් ඔයාලට යම් තාක් දුරකට අර mental satisfaction එකක් අරගෙන ඉනවා. ලස්සන ඩිසයින් වලිනුත් තියෙනකොට. ඉතින් ඔයා කපුරෙදි පාවිච්චි කරනවා නම් ඒ විදිහට කරන්න. ඊළඟට අපි කතා කරමු කොහොමද පීරියඩ්ස් දවසට ඔයා හයිජීන් එක මේන්ටේන් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ ඔයාගේ පිරිසිදුකම. අපි දන්නවා සමහර මිත්‍යා විශ්වාස තියෙනවා පීරියඩ්ස් හැදෙනවම නාන්න හොඳ නැහැ, පිලි ಜಾති කන්න හොඳ නැහැ, තෙල් ಜಾති කන්න හොඳ නැහැ වගේ දේවල් කියලා අර ගෑනු ළමයින්ව ටිකක් ඒ දේවල් වලින් රෙස්ට්‍රික්ට් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම අපි දන්නවා පීරියඩ්ස් හැදුනහම අපේ ඇඟෙන් යන්නේ අපේ ඇඟේ තියෙන ලේ. එතකොට ඔයා අනිවාර්යෙන් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න ඕනි. පීරියඩ්ස් හැදුනහම විශේෂයෙන් වෙනදට වඩා. ඒත් එක්කම වතුර වැඩිපුර බොන්න ඕනි. පළතුරු වගේ දේවල් කන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒත් එක්කම අංක 1 පිරිසිදුකම. පිරිසිදුකම හොඳටම තියෙන්න ඕනි. වෙනදටත් වඩා ඔයා හොඳට පිරිසිදුවට ඉන්න ඕනි ඔයාට පීරියඩ්ස් හැදුනහම. හොඳට නාලා, ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ඇඳුම් ඇඳලා, සනීප ආරක්ෂක ද්‍රව්‍ය පාවිච්චි කරන ඒවා ඇඳලා හොඳට ඉන්න ඕන. එතකොට හයිජීන් එක ඔයා හොඳටම මේන්ටේන් කරන්න ඕනි මේ පීරියඩ්ස් දවස් වලට. අපි දැන් බලමු ඔයා පෑඩ් එක කොහොමද මාරු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් පීරියඩ්ස් හැදුනහම පෑඩ්ස් මාරු කරන්න ඕනි පැය 3-4ක් වගේ ඇතුළත ඔයා වෙන එකකට යන්න ඕනේ. ඒත් එක්කම සමහර අයට අධික ලෙස රුධිර වහනය වෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් බ්ලීඩ් වෙන කෙනෙක් නම්, ඒතර ඔයාලට තේරෙනවානේ මේක මට තවදුරටත් ඇඳන් ඉන්න බෑ, වෙන එකක් චේන්ජ් කරගන්න ඕනේ, වෙන එකක් දාගන්න ඕනේ කියලා තේරෙනවානේ. අන්න ඒ වෙලාවට ඔයා අනිවාර්යෙන් චේන්ජ් කරන්න. ඒත් එක්කම තමයි සමහර අය ඉන්නවා ගොඩාක් බ්ලීඩ් වෙන්නේ නැති අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් පීරියඩ්ස් ඇදිලා අන්තිම දවස් හරිය වගේ වෙද්දි ඔන්න බ්ලීඩ් වෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙමයි කියලා ඔයා එකම පෑඩ් එක දවසම ඇඳගෙන ඉන්නේ නෑ. ගොඩ වෙලාවක් ඇඳගෙන ඉන්න එපා. ඒක ඔයා කරන්න හොඳම නැති දෙයක්. අනිවාර්යෙන් පීරියඩ්ස් හැදුනොත් ඔයා පෑඩ් එකක් ඇඳුතින් ඒක පැය කිහිපයක් ඇතුළත මාරු කරන්න. ඒකට හේතුව තමයි අපි දන්නවා අපේ පෑඩ් එකේ තියෙන රුධිරයත් එක්ක අපේ ලිංගාශ්‍රිත ප්‍රදේශ ගැටෙනවා. ගොඩ වෙලාවක් එහෙම ගැටෙද්දි විස බීජ අපේ ඇඟේ අභ්‍යන්තරයට ඇතුළු වෙන්න පුළුවන්. ඒත් එක්කම ගොඩ වෙලාවක් එකම පෑඩ් එක ඇඳගෙන හිටියොත් මොකද වෙන්නේ? දාඩිය දාන්න ගන්නවා, ලිංගාශ්‍රිත ප්‍රදේශ ගොඩක් උණුසුම් කරන්න ගන්නවා. එතකොට අපහසුයි. ඒත් එක්කම දාඩිය බිබිලි එන්න පුළුවන්, ඒවා කසන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා ඔයාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ කළු වෙන්න පුළුවන්, අවපැහැවෙන්න පුළුවන්. ගැහැණු ළමයි විශේෂයෙන්ම තමන්ගේ රහස් ප්‍රදේශ ගොඩක් පිරිසිදුවට ලස්සනට තියාගන්න ඕනේ. ඉතින් පීරියඩ්ස් නිසා ඒ දේ නැති කරගන්න එපා, කළු පැහැවෙන්න දෙන්න එපා, අවපැහැ ගන්නවන්න දෙන්න එපා. ඔයා කොහොම හරි පිරිසිදුවට ඉන්න පෑඩ් එක નિયમિત වෙලාවට මාරු කරන්න. එතකොට ඔයාට රහස් ප්‍රදේශات ලස්සනට පිරිසිදුවට නිරෝගීව තියාගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමෙක් නම් ඔයා කොහොමද පීරියඩ්ස් වලට ලෑස්ති වෙන්නේ කියලා. ඔයා දැන් ලොකු ගෑනු ළමෙක්නේ. ඔයාගේ පීරියඩ්ස් ගැන ඔයා හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. අපි දැන් ගොඩාක් වෙලාවට සමාජයට ගියාම දකිනවා විශේෂයෙන්ම මේක තියෙන්නේ ඉස්කෝලේ යන නංගිලා ගාව. මොකද වෙන්නේ? ඒගොල්ලෝ දන්නේ නැතු ඒගොල්ලන්ට පීරියඩ්ස් හැදෙනවා. එතකොට ඔන්න පුටුවෙන් නැගිටිද්දි සුදු ඇඳුම් මොකද වෙන්නේ? යුනිෆෝම් එකේ පැල්ලම් දෙක තුනක් තියෙන්න පුළුවන්. මේක ගර්ල්ස් ස්කූල් එකක නම් එච්චර ලොකු බලපෑමක් නැහැ. මික්ස් ස්කූල් එකක නම් හරි. නැත්තම් බස් එකකදී, ක්ලාස් එකකදී මේ වගේ දෙයක් වුණොත් ඔන්න ඉතින් ප්‍රශ්න ගොඩායි ඔලුවට. අයියෝ මේක කවුරු හරි දකීද? දැන් මම මේක සෝදගන්නේ කොහොමද? මම මේක ගැන කියලා කොහොමද පන්තියෙන් එළියට යන්නේ? සමහරවිට ජොබ්ස් වලට යන අයටත් මේක තියෙනවා. ඇඳුමක ගෑවෙන්න බැරි කමක් නැහැ. එතකොට ඒගොල්ලන්ටත් මේ ප්‍රශ්නේ මේ විදිහට මෙනවා. එතකොට ඊළඟට ඔයගොල්ලන්ගේ ඔන්න මොනවා හරි වැඩකට ප්ලෑන් එකක් තියෙනවා නම් ඔන්න ඒක මගහැරෙන්න පුළුවන්. ඉතින් අපි එහෙම කරගන්න ඕනිද පීරියඩ්ස් නිසා? අපේ වැඩ මොනවා හරි තියෙනවා නම් ඒව මගහැර ගන්න හොඳයිද පීරියඩ්ස් නිසා? නැහැ. අපි අනිවාර්යෙන් එන්නේ ඒක නිසා තමයි පීරියඩ්ස් වලට ලෑස්ති වෙන්න ඕනේ කියලා කියන්නේ. කොහොමද පීරියඩ්ස් වලට ලෑස්ති වෙන්නේ? සාමාන්‍යයෙන් වැඩි වියට පත් වුණයින් පස්සේ බිග් ගර්ල් කෙනෙක් වුණයින් පස්සේ ගෑනු ළමයෙක්ගේ වයස අවුරුදු 15ත් 18ත් අතර පීරියඩ්ස් හැදෙන එක
චුට්ටක් අක්‍රමවත්. ඒ කියන්නේ හරියටම මාසෙකට සැරයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් වයස අවුරුදු 18 දී පස්සේ මොකද වෙන්නේ? මේක ක්‍රමවත් වෙනවා. එතකොට ඔයාට අපි උදාහරණයක් අරගෙන බලමුකෝ. මේ මාසේ 18 වෙනිදා ඔයාට පීරියඩ්ස් හැදුණා නම් ඔයාට හිතන්න පුළුවන් ලබන මාසේ 18 හෝ ඊට කලින් චුට්ටක් කලින් වෙන්න පුළුවන් නැත්නම් දින කිහිපයක් පහු වෙලා වෙන්න පුළුවන් හැදෙන්න ඉඩකඩ තියෙනවා. එතකොට ඔයාට මොකද්ද කරන්න පුළුවන්? හැදෙනකම්ම ඉන්න ඕනේ නැහැ. මං අර කලින් කිව්වා වගේ ඔයාට ඔයාගේ යට ඇඳුමකට තියලා කපුරෙද්දක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කපුරෙද්දි පාවිච්චි කරන්න අකමැති කෙනෙක් නම් පෑඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හදිසියකදීවත් ඔයා නොදැනුවත් ඔයාට පීරියඩ්ස් හැදුනොතින් ඕනිම තැනකදී ප්‍රශ්නයක් නැහැ. ඇඳුමේ ගෑවෙන්නේ නැහැ, පැල්ලම් හිටින්නේ නැහැ. ඉතින් ඔයාට බය නැතුව ඔයාගේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා තමයි පීරියඩ්ස් වලට ලෑස්ති වෙන එක අද කාලේ ගොඩාක් වටින දෙයක් වෙලා තියෙන්නේ. ඔන්න අද මම පොඩි අලුත් දෙයක් ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා. සමහර විට සමහර ගෑනු ළමයි ගාව මේ දේ දැනටමත් තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ගාව ඒක නැත්තම් අනිවාර්යෙන් මේක හදාගන්න. මේක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට. මේක ඇත්තටම මගේ පෞද්ගලික අත්දැකීමක් මත මම ඉස්කෝලේ කාලේ ඉඳන් පාවිච්චි කරපු දෙයක්. අද වෙනකනොත් මම පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් මට ගොඩාක් වාසියක් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මම ඔයගලන්ටත් මේ දේ කියන්නේ. ඉතින් මොකද්ද කියලා අපි කතා කරමු. මොකද්ද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ තමයි පීරියඩ් පවුච් එක. ඔයාලා මෙච්චර කාලෙ අහලා තියෙන්නේ මේකප් පවුච් වගේනේ. ඉතින් ඔන්න පීරියඩ් පවුච් එකක් අද ඔයගලන්ට මම ඉන්ට්‍රොඩියුස් කරනවා. සමහර කෙනෙක් ගාව මේක මම කලින් කිව්වා වගේ තියෙන්න පුළුවන්. නමුත් මේක ඇත්තටම ගෑනු ළමයෙක් වුණාම වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයෙක්ට ගොඩාක් වටින දෙයක්. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ සාමාන්‍යයෙන් වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයෙක්ගේ ආර්තවයේ නවතිනකම්ම බෑග් එකේ මේ පීරියඩ් පවුච් එක තියෙන්න ඕනේ. එතකොට ඔයාලට ඕනම තැනකදී ඕනම අවස්ථාවකදී ඔයාලට නොදැනුවත් ඔයාලට පීරියඩ්ස් හැදුනොතින් මේ පීරියඩ් පවුච් එක තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, බයක් වෙන්න දෙයක් නැහැ. සැහැල්ලුවෙන් ඔයාගේ අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නොකර මේ පීරියඩ් පවුච් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මගේ පීරියඩ් පවුච් එකේ සාමාන්‍යයෙන් මම පීරියඩ්ස් දවසට අඳින්න පෑඩ් එකක් වගේ දාලා තියාගන්නවා. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරපු පෑඩ් එකක් අයින් කරද්දී ඩස්බින් එකකට දාද්දී වොෂ්රූම් එකේ තියෙන ඩස්බින් එකට තමයි දාන්නේ. එතකොට ඒ සඳහා අපිට කොලයක ඔතන්න වෙනවා පෑඩ් එක. ඉතින් අන්න ඒකට මම පාවිච්චි කරන්න කඩදාසි කොලයක් දාගෙන තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සමහර වොෂ්රූම් වල පෑඩ්ස් අයින් කරන්න ඩස්බින් නැහැ. එතකොට අපිට පෑඩ් එක ගෙදර අරගෙන එන්න වෙනවා. ඉතින් ඒක හරි පරිස්සමට අරගෙන එන්න ඕනේ ගෙදර. ගෙදර ඇවිල්ලා බැහැර කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට මම shopping bag එකක් මං ගාව තියාගන්නවා. සහ හදිසියකවත් අපිට අවශ්‍යතාවයක් වුණොත් ඉන්නේ වැඩිපුර යට ඇඳුම් කට්ටලයක්, ෂෝට් එකක්, පෑන්ට් එකක් ඇතුළුව යට ඇඳුම් කට්ටලයක් මම තියාගෙන ඉනවා වැඩිපුර ගන්න. ඊළඟට hand wash එක. hand wash එක අවශ්‍යතාවයක් වුණොත් ගන්න. සහ මම මගේ වේදනානාශක මම දාගෙන තියාගන්නේ පීරියඩ් පවුච් එකටමයි. ඔයත් කැමති නම් පීරියඩ් පවුච් එකේම දාගන්න නැත්නම් වෙන තැනක බෑග් එකේ දාගත්තත් කමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මගේ පීරියඩ් පවුච් එක මම හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පීරියඩ් පවුච් එකක් ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදාගන්න නැත්නම් ඔයාලා ගාව මේ වෙද්දිත් මේ විදිහම වෙන්න ඕනේ කියලා නැහැ පීරියඩ් පවුච් එක. ඒ කියන්නේ දැන් මම නම් ෆැකල්ටි යද්දි මම අරගෙන යන්නේ බෑක්පැක් එකක් නේ. ඉතින් මගේ බෑක්පැක් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් මම ටිකක් ලොකුවට මේ පීරියඩ් පවුච් එක හදාගෙන තියාගන්නවා. ඉතින් ඔයා පාවිච්චි කරන බෑග් එකට සරිලන විදිහට පොඩියට හරි ලොකුවට හරි ඔයා කැමති ප්‍රමාණයෙන් ඔයාලට පුළුවන් විදිහට පීරියඩ් පවුච් එකක් හදාගන්න. අනිවාර්යෙන් මේක බෑග් එකේ දාගෙන තියාගන්න. ඔයාලට ඉස්සරහට ගොඩාක් වමනා වෙයි, ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ වගේ පීරියඩ් පවුච් එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවා කියලා කියන්නේ ඔයාලට හදිස්සියකවත් ඕනම තැනක ඕනම අවස්ථාවකදී ඔයා නොදැනුවත් ඔයාට පීරියඩ්ස් හැදුනොතින් කිසිම ප්‍රශ්නයක් නැහැ, කලබල වෙන්න දෙයක් නැහැ, මෙන්ටලි ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. ඔයාලා ගාව පීරියඩ් පවුච් එක තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් සහ ඔයාලා ප්ලෑන් කරපු විදිහටම ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. පීරියඩ්ස් නිසා බාධාවක් ඇති කරගන්නේ නැතුව. හරි. ඔන්න අපි අපේ වීඩියෝ එකේ වැදගත්ම සහ අන්තිම කොටසට ඇවිල්ලා තමයි ඉන්නේ.
දැන් අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ? මම මෙච්චර වෙලා වීඩියෝ එකේ කතා කරේ ඔයාලගේ සෞඛ්‍ය කොහොමද පීරියඩ්ස් දවස්වලට රැකගන්නේ කියලා. දැන් අපි බලමු ඔයාගේ පීරියඩ්ස් කොහොමද තව කෙනෙක්ට බලපාන්නේ කියලා. ඇත්තටම මේ පෑඩ්ස් හරියට ඩිස්පෝස් කරන එක අද ගොඩාක් ගෑනු ළමයින්ගෙන් වැඩිහිටි කාන්තාවන්ගෙන් පවා මිස් වෙලා තියෙන දෙයක්. අපි දකිනවා සමහර වෙලාවට සමාජයේ ඉහළ තරාතිරම්වල කාන්තාවන්ට පවා මේ දේ හරියට කරගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ නැහැ මේක. ඉතින් ඔයා ඔයාගේ හෘද සාක්ෂියෙන් විමසලා බලන්න. ඔයා මේ දේ හරියට කරනවද? ඔයා ඔයාගේ පෑඩ් එක තව කෙනෙක්ට කරදරයක් නොවන විදිහට ඩිස්පෝස් කරනවද කියලා. ඉතින් අපි අද කතා කරමු කොහොමද හරියට පෑඩ් එක ඩිස්පෝස් කරන්නේ කියලා. කොහොමද පෑඩ් එක ඩිස්පෝස් කරන්නේ? අපිට පුළුවන් ඇඳගෙන හිටපු පෑඩ් එක ගලවලා හොඳට රෝල් කරන්න. රෝල් කරලා බාහිර පරිසරයට ඒ වේස්ට් එක එළියට යන්නේ නැති වෙන්න කඩදාසියක උතන්න පුළුවන්. කඩදාසියක උතලා ඊට පස්සේ එතන ඩස්බින් එකක් තියෙනවා නම් ඩස්බින් එකට දාන්න වොෂ්රූම් එකේ. එහෙම නැත්තම් කීයටවත් දාලා නම් එන්න එපා වොෂ්රූම් එකේ. සමහර වෙලාවට වොෂ්රූම් වලට යන්න බෑ. අර රෝල් කරලා කොමඩ්ස් අස්සේ දාලා තියෙනවා, දොරේ ගහලවලා තියෙනවා. ඒ වගේ දේවලුත් කරලා තියෙනවා සමහර අය. ඉතින් එහෙම කරන්නේ නැතුව shopping bag එක දාලා ගෙදර අරන් එන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. ගෙදර ඇවිල්ලා ඒක බැහැර කරන්න. ඔන්න එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ තවත් මොනවා හරි දෙයක් ගැන දැනගන්න ඕනි නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ එක්කම තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද මම හිතන් ඉන්නවා තව ගොඩාක් ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.